මෙන්න මේ ගිටාර් එකත් කාලයක් තිස්සේ පාවිච්චි කරලා මේකේ මේ ආම් එකේ අවුල් වගේක් ඇවිල්ලා තිබුණා. ඒ තමයි මේකේ ට්‍රස් රොඩ් එක හරියට වැඩ කරගන්න විදිහක් නැහැ. මේකේ ආම් එක ගාවිනුයි ෆ්‍රෙඩ් බෝඩ් එක ගාවිනුයි දෙකට පැලිලා තිබුණා. ඒ වගේම තමයි මේකේ මේ හෙඩ් ස්ටොක් එකෙත් අවුල් වගේක් තිබුණා. එතනිනුත් ලීය දෙකට පැලලා තිබුණා. ඉතින් මම මේක දැන් අලවලා කරලා හරියාකාරවම වැඩ කරන්න මේකේ කස්ටමර්ට හදලා දීලා තියෙන්නේ. මේ හදන්න කලින් ගත්ත වීඩියෝ එකක් සහ මෙන්න මේ තියෙන්නේ හැදුවට පස්සේ යා ප්ලේ කරලා බලන වීඩියෝ එකක්.